යෝ guys on behind the ෂේතුලින් අද කතා කරන්න යන්නේ මේ බයිසිකල් සම්බන්ධව. ඉතින් ගොඩ දවසින් ඉඳන් කරන්න හිටපු වීඩියෝ එකක් මට කරගන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක මම තීරණය කළා ඉතින් අද වීඩියෝ එක කරන්න. ඉතින් මුලින් වීඩියෝ ක්ලිප්ස් ටිකක් දැම්මේ මේ සාමාන්‍යයෙන් බයිසිකල් මේ වගේ බයිසිකලුත් තියෙනවා කියලා පෙන්නන්න. ඉතින් සාමාන්‍යයෙන් ජපානයේ බයිසිකල් කතාව වෙනස්ම කතාවක්. ඉතින් මේක වෙනස් වෙන්න හේතුව තමයි ජපානයේ මේ බයිසිකල් කියන එක සාමාන්‍යයෙන් කාර් එකක් ගන්නවා වගේ වැඩක්. ඉතින් අපි මේක මුලින්ම පටන් ගමු. දැන් ජපානයේ සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහනය නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක සෑහෙන්න වැඩි. ඒ කියන්නේ බස් සහ ට්‍රේන් වල යන මිනිස්සු ප්‍රමාණය ප්‍රවණතාවය වැඩි. දැන් ටෝකියෝ වල ගත්තොත් එහෙම සෑහෙන රෂ් එකක් තියෙන උදේට ට්‍රේන් එකක බස් එක යන්න. ඉතින් අපේ දැන් මේ ඉන්න ටවුන් එකෙත් පොඩ්ඩක් රෂ් එක වැඩි. සහ මම කලින් හිටපු තකසකි ටවුන් එකේ ලොකුවට ට්‍රේන් බස් වල රෂ් එක තිබුණේ උනාට සාමාන්‍ය යම්තක් දුරට සෑහෙන්න ඒකේ ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරන කට්ටිය සෑහෙන්න හිටියා. ඉතින් සරලවම කිව්වොත් එහෙම මේ ට්‍රාන්ස්පෝර්ටේෂන් එක සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහනය වැඩි. ඊට අමතරව මේ ප්‍රධානම දෙයක් තමයි බයිසිකල් කියන එක. මොකද බයිසිකල් කියන එක මෙහි පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් පොඩි කාලේ ඉඳන්ම බයිසිකලයක් තමයි දෙන්නේ. ජපන් අම්මා තාත්තා කෙනෙක් ළමයට දෙන්නේ බයිසිකලයක්. මෙන්න මේක තමයි ඉස්කෝලේ යනකොට කියලා තමයි බයිසිකලයක් දෙන්නේ. ඉතින් එහෙමත් සල්ලිකාර කෙනෙක් තමයි සාමාන්‍ය උදේහවා කාර් කියන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් ගොඩක් දුරට ජපන් ළමයෙක් යන්නේ බයිසිකල් වල. ඉතින් බයිසිකලේ උදේ පටන් ගත්තාම හවස වෙනකම් බයිසිකලේ පදිනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ බයිසිකලේ එක එක ගණන් වලට තියෙන. දැන් ඔය මගේ වීඩියෝ එකේ තියෙන අර ටයිටේනියම් බයිසිකලේ නම් සාමාන්‍යයෙන් කොළ 18ක් විතර වෙනවා. ඊට පස්සේ ඊට එහා පැත්තේ අර මම බැදපු කළු පාට බයිසිකලේ සාමාන්‍යයෙන් අලුතෙන් ගන්නන කොළ 4ක් විතර වෙයි. සාමාන්‍ය 4ක් වගේ වෙන්න ඕන මට මතක විදියට. මට ඒක තෑගි දීපු බයිසිකලයක්. සාමාන්‍යයෙන් සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවා නම් ඒක කොළ දෙකක ළඟ එන්න මුදලක් යනවා. ඉතින් සරලවම කිව්වොත් එහෙම අර මං කිව්වා වගේ මෙහි ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක පොදු ප්‍රවාහනේ ඊට අමතරව ප්‍රධානම පොදු ප්‍රවාහන සේවයක් තමයි මේගොල්ලෝ පාවිච්චි කරන බයිසිකලේ. ඉතින් කෝට් කිට් ඇඳගෙනත් ගවුම් ඇඳගෙන සාවල් ඇඳගෙන යුනිෆෝම් ඇඳගෙන ඕන එකක් ඇඳගෙන ලැජ්ජ නැතුව මේගොල්ලෝ බයිසිකල් වල යනවා. මොකද බයිසිකල් වලට මේගොල්ලෝ වැඩි තැනක් දීලා තියෙනවා. ඉතින් මෙහි පාරක් ගත්තත් පාරේ එක පැත්තක් මන්තිරුවක් තියෙනවා චූටි බයිසිකල් වලට යන්න. සහ බයිසිකල් වලට වෙනම රෙගියුලේෂන්ස් ටිකක් තියෙනවා සහ බයිසිකල් වල යන අයට වෙනම රෙගියුලේෂන්ස් ටිකක් තියෙනවා. ඒගොල්ලන්ට පරිස්සම් වෙන්න ඕනේ රෙගියුලේෂන්ස් ටිකක් තියෙනවා. ඉතින් දැන් ප්‍රධානම ගත්තොත් එහෙම ඔය මං කිව්වා වගේ එක එක මාදිලි වල එක එක බ්‍රෑන්ඩ් වල බයිසිකල් තියෙනවා. ඉතින් ඒවා සෑහෙන්න ගණන්. ඉතින් කොළ 18ක් කියන්නේ මෙහෙන් 1,80,000ක් විතර. ඉතින් 1,80,000ක් කියන්නේ ලංකාවේ මුදලින් 3,60,000ක් විතර වගේ වෙනවා ඉතින්. සාමාන්‍යයෙන් අර මගේ වීඩියෝ එකේ තිබ්බ දැන් ඔය මුලින්ම තිබ්බ වීඩියෝ එකේ තිබ්බ අර ඉස්සරහට මම පැදපෙගෙන අනිත් බයිසිකලේ බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම් ඒ වගේ ගාණක් යනවා. ඉතින් සාමාන්‍යයෙන් කොළ 18ක් කියන්නේ මේ කාර් එක වැගන් හරයක් ගන්න පුළුවන් සල්ලි. ඉතින් බයිසිකල් එකට යනවා. ඒව ගන්නයි සෑහෙන්න ඉන්නවා. ඒ වගේ බයිසිකල් ගන්නයි සෑහෙන්න ඉන්නවා. සාමාන්‍යයෙන් සාමාන්‍ය අඩුම මුදලකට බ්‍රෑන්ඩ් නිව් ගන්න තියෙන බයිසිකල් ඉතින් උඩරම කොළ එකමාරකට වගේ දෙයකට වගේ ගන්න පුළුවන්. අර මම කලින් පදින බයිසිකලට ඉස්සරහ කූඩේ තියෙන්නේ. අන්න ඒ බයිසිකල සාමාන්‍යයෙන් අලුතෙන් ගන්න නම් කොළ එකමාරකට දෙයකට වගේ ගන්න පුළුවන්. ඊට අමතරව එකමාරෙන් දෙකමාරෙන් පටන් ගත්ත බයිසිකල් ඊට උඩ සෑහෙන ගණන් වලට යනවා. කොළ 18ක් කිව්වා වගේ කොළ 18 24 32 ඕ වගේ 40 වෙනකම්ම වගේ ඒ වගේ ගණන් එනකම්ම 50 150 ඒ වගේ වෙනකොනුත් සමහරක් බයිසිකල් යනවා. ඒක සමහරක් වෙන්නේ බ්‍රෑන්ඩ් එක අනුව සහ පැදපු කෙනා අනුව සමහරක් ප්‍රසිද්ධ පැදපු වාහන තියෙන ඒවා මාරිතයට ගණන් වැඩි. ඉතින් ඊට අමතරව ඉතින් සාමාන්‍යයෙන් ජපානට දැන් අලුතෙන් එන කට්ටියට බයිසිකලයක් අවශ්‍ය වුණාම ඕගොල්ලන්ට බයිසිකල් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ළඟම තියෙන බයිසිකල් කඩෙන් බ්‍රෑන්ඩ් නිව් බයිසිකලයක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොළ එකමාරකට කොළයයි සෙන් 8කට වගේ බ්‍රෑන්ඩ් නිව්ම බයිසිකලයක් ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඉතින් බ්‍රෑන්ඩ් නිව් ගන්න අවශ්‍ය කට්ටිය සෙකන්ඩ් හෑන්ඩ් පදින්න කැමති නැති කට්ටිය ඉන්නෝ නම් බ්‍රෑන්ඩ් නිව් ගන්න එක කිසි ඉෂුව එකක් නැහැ. ඒ වුණාට ඔරිජිනල් කන්ඩිෂන් එකෙන්ම සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් වල බයිසිකල් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් හાર્ඩ් ඔෆ් කියන ඒවා සෙකන්ඩ් ස්ට්‍රීට් කියන ඒවා ඊට පස්සේ පැන්ඩා කියලා එකක් තියෙනවා. මේ පැන්ඩා ෂොප් වල තියෙනවා. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් ගොඩක් සෙකන්ඩ් ස්ට්‍රීට් ෂොප් වල මේ බයිසිකල් කියන ඒවා සාමාන්‍යයෙන් ගන්න පුළුවන් අඩුවට. ඉතින් මේක කොලයකට අඩු මුදලකට ගන්න පුළුවන්. සෙන් 5 ඉඳන් පටන් අරගෙන සෙන් 6 7 8 වගේ සාමාන්‍ය හොඳ බයිසිකලයක් ගන්න කොළ එකමාරේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකෙන් ගන්න පුළුවන්. සාමාන්‍ය හොඳම එකක් ගන්න නම් බ්‍රෑන්ඩ් නිව් අර මං කිව්වා වගේ ගාණක් යනවා. ඒක නිසා ඉතින් මම රෙකමන්ඩ් කරන ඕගොල්ලෝ සාමාන්‍ය ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එනවා නම් මේ සරලවම ඔය කියන විදිහට සාමාන්‍ය බයිසිකලයක් පදින්න පුළුවන් නම් සෙකන්ඩ් හෑන්ඩ් එකෙන් අරගෙන පදින්න කිසි ඉෂුව එකක් නැහැ. මේ සාමාන්‍යයෙන්
සෙකන්ඩ් හෑන්ඩ් වල තියෙන බයිසිකල් එකක් වුණත් සෑහෙන බ්‍රෑන්ඩ් නිව් මට්ටමට තියෙන බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් එකකට තියෙන. ඒක නිසා ඒක ගැන කිසි ඉෂුව එකක් හිතා ගන්න එපා. මම ගත්තත් පළවෙනි බයිසිකල් සෙකන්ඩ් හෑන්ඩ් එකෙන් ඒක අවුරුදු දෙකක් තිස්සේ පදිනවා කිසිම ලෙඩකුත් නැහැ කිසිම ප්‍රශ්නකුත් නැහැ. අද වෙනකොට බය නැතුව ඒක බයිසිකලේ තියෙනවා. ඉතින් ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් සරලම කිව්වොත් එහෙනම් පොයින්ට් ටික ඔන්න ඔය ටික සාමාන්‍ය බයිසිකලයක් ගන්නවට වඩා ඔයගොල්ලන්ට ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් එක සාමාන්‍ය ඉතින් පදින්න පුළුවන් බයිසිකලයක් ඉදලා සෙකන්ඩ් හෑන්ඩ් එක පදින්න පුළුවන්. අනිත් රෙගියුලේෂන්ස් එක තමයි මෙහි සාමාන්‍යයෙන් බයිසිකලේ යන පැත්ත හරියට බලලා යන්න. මොකද ඒක මෙහි රෙගියුලේෂන් වල නීති රීති කොටසක් තියෙන. ඉතින් මේ නීති රීති වලට අනුකූලව බයිසිකලයක් පදින්න මෙහි බයිසිකලයක් අපිට ඕන විදිහකට පාරේ යන්න බෑ. ලංකාවේ වගේ එහෙම යන්න බෑ. මේ රෙගියුලේෂන්ස් ටිකක් තියෙන. ඒ නීති වලට අනුව විතරයි බයිසිකලේ පදින්න පුළුවන්. එකක් තමයි බීමත්ත රිය පදවනවා වගේ බීමත්ත බයිසිකල් පදවන්න බෑ. එකක් තමයි ෆෝන් එක ඔබ බයිසිකල් පදින්න බෑ. හෙඩ්සෙට් ගහගෙන ඒව ගහගෙන බයිසිකල් පදින්න බෑ. යාළුවෝ එක දිගට කතා කර කර බයිසිකල් පදින්න බෑ. යාළුවෝ ගොඩක් කරා නම් පොලිමට යන්න ඕනේ. එහෙම ගියේ නැත්නම් පොලිසිය යාළුවලා දඩ ගහනවා. ඉතින් කෑ ගහලා පොලිසිය යාළුවලා අනිවාර්යෙන් දඩයක් ගහනම තමයි මුලින්ම කහ කාඩ් එකක් දෙන්නේ. මේක මම මුලින්ම වෝනින් එකක් දෙනවා කියලා ඊට පස්සේ කෙලින්ම දඩයක් ගහනවා. දැන් කහ කාඩ් එක දෙන්නේ නැති කතාවක් කියනවා ඉස්සරහට. ඉතින් ඒකත් එක්ක කෙලින්ම දඩයක් තමයි දෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ඒක ඒ වුණේ නීති රෙගියුලේෂන්ස් ටික අනිවාර්යෙන් මතක තියාගන්න. අනිත් ප්‍රධානම දේ තමයි බයිසිකලේ රෙජිස්ට්‍රේෂන් එක. ඉතින් බයිසිකලේ එක ගහනවා සාමාන්‍යයෙන් කහ පාට ඒ කියන්නේ බන්දේ ගහනවා කහ පාට කොටසක්. සහ සාමාන්‍යයෙන් චැසි එක කොටනවා කියන චැසි එක කොටනවා වගේ චැසි නම්බර් එකක් වගේ මේ බයිසිකල වල නම්බර් එකක් තියෙනවා. ඒක අස්සක තියෙනවා හොයන්න බෑ. ඒක බයිසිකල් කඩවල කට්ටිය තමයි ගොඩක් අය දන්නේ. ඉතින් මට වෙච්ච අකරතැබ්බේ තමයි මම බයිසිකලයක් රෙජිස්ටර් කරගන්න ගියාට පස්සේ මං ගාව ඒ රෙජිස්ටර් කරපු කහ කාඩ් එකත් එක්ක බයිසිකලේ ගනිද්දි කොලයක් දෙනවා ලියලා. අන්නේ කොලේ තිබුණේ. අන්නේ කොලේ දානවා ওই චැසිය වගේ එකේ නම්බරේ අර රෙජිස්ට්‍රේෂන් නම්බරේ ඔක්කොම එකට දාලා අදපු කොලයක් තියෙනවා. ඒක නැති කරගන්න එපා. බයිසිකලේ ගනිද්දි අනේ ගත්තනේ කියලා කොලේ විසික් කරන්න එපා. කොලේ පරිස්සම් කරලා තියාගන්න. කවදා හරි බයිසිකලේ විකුණන්න උනොත් එහෙම ඔයාට කොල නැතුව බයිසිකලේ විකුණන්න බෑ. කවදා හරි කෙනෙක්ට බයිසිකලේ පවරන්නොත් එහෙම ඒ කොල නැතුව බයිසිකලේ පවරන්න බෑ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් මේ කොලේ තියාගන්න. මේ සාමාන්‍ය කාර් එකක් ගන්නවා වගේ තමයි බයිසිකලයක් ගන්නවා කියන්නේ. රෙජිස්ට්‍රේෂන් එකක් එක්ක ඔයාගේ නම ගම ඔක්කොම ඇතුළත් කරලා ඒ අංකයක් තියෙන අංකය ඇතුලේ ඔයාගේ නමේ ගමේ විස්තර ඔක්කොම ටික තියෙනවා. ඉතින් ඒ අංකේ ගහපු ගමන් පොලිසිය ඔයාගේ ඔක්කොම විස්තර ටික එනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් බයිසිකලයක් රෙජිස්ටර් කරලා මේ පදින්න ඕනේ. ඉතින් ඔයා බයිසිකලයක් අපින්දමුකෝ එක ෂොප් එකකින් ගත්තා කියලා ඒ ෂොප් එකෙන් අරගත්ත බයිසිකලේ වෙන ෂොප් එකකින් උනත් රෙජිස්ටර් කරන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙන බය වෙන්න දෙයක් නැහැ. ඒක නිසා කොහෙන් ගත්තක් කමන්නේ ඔයාගේ නමට බයිසිකලයක් රෙජිස්ටර් කරගන්න. දැන් මගේ යාළුවා මට බයිසිකලේ තෑගි දුන්නේ මම පදින බයිසිකලේ. ඒක මම මෙහෙට එන්න කලින් එයාත් එක්ක ගිහිල්ලි වෙලා එයා ගාව කොලේ තිබ්බයි කොලේට බයිසිකලේ අන්රෙජිස්ටර් කරලා මේට එල මම බයිසිකල් රෙජිස්ටර් කරගත්තා. මේ රෙජිස්ටර් කරන ෂොප් වල සාමාන්‍ය බයිසිකල් ෂොප් වල සාමාන්‍යයෙන් රෙජිස්ටර් කරනවා. ඉතින් අනිත් ප්‍රධානම කාර්යය තමයි ඔයාගේ යාළුවෙක් ඔයාගේ බයිසිකලේ පදිනවනම් විශ්වාසවන්ත කෙනෙක්ට විතරක් බයිසිකලයක් දෙන්න. මොකද ඕනේ හොරඩක් කරලා බයිසිකලේ ගියොත් එහෙම නම තියෙන්නේ ඔයාගේ නම ඔයාව තමයි අහුවෙන්නේ. ඉතින් ඔයාගේ යාළුවද අරවද කින්න මන්ද මේගොල්ලෝ බලන්නේ නැහැ. බයිසිකලේ තියෙන්නේ ඔයාගේ නම නම් ඔයාව අහුවෙන ශීඝ්‍රතාවය වැඩි. ඒක නිසා යාළුවෙක් වුණත් විශ්වාසවන්ත යාළුවෙන්ට බයිසිකලේ දෙන්න. මොකද බයිසිකලේ කියලා තැන් වල දාලා ඉවරලා ඒක මොකක් හරි නීති විරෝධී වැඩකට පාවිච්චි කරලා තිබ්බොත් එහෙම ඔයාගේ නම තමයි යන්නේ. ඒකෙන් ඔයාට තමයි ප්‍රශ්නයක් එන්නේ. ලීගල් ප්‍රශ්නයක් ආවත් ඔයාට තමයි කෙලින්ම ලීගල් ප්‍රශ්නේ එන්නේ. අනිත් එක තමයි පරිස්සම බයිසිකල් පදින පාරවල් වල යද්දි. මොකද බයිසිකලේ ඔය නම්බර් එකට ගොඩක් රිපෝට් ඇදුනොත් එහෙම බයිසිකල් ලයිසන් එක ඒ කියන්නේ බයිසිකලේ නම්බර් එකක් විතර ඔක කැන්සල් වෙන ඉඩ අවකාශය වැඩි. බ්ලැක් ලිස්ට් එකට එනවා කියලා කියන්නේ මෙහි කතාවක් තියෙන. ඉතින් ඒවත් එක්ක ඔයාගේ PR එක ඊට පස්සේ ඔයාට යම් තාක් දුරට පැත්තකින් හරි ඕකට බලපාන අවකාශයක් තියෙනවා. ඉතින් අනවසර වැඩ කළොත් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඉතින් ඔය පොඩි සුළු වැඩක් බයිසිකලේ කරා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. මාවත් සෑහෙන අවුලා තියෙනවා. ඉතින් ඒවට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් නීති විරෝධීලාගේ බයිසිකල් හොරකම් කරලා කෑලි ගලවන් ගිහලා පාරවල් වලින් සමාන කරලා අතටලා දා බයිසිකල් තියෙනවා. ඒවැ කෑල්ලක් ගලවන දැකලා පොලිසිය අල්ලන් ගියොත් එමේ ඒකත් ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා බයිසිකල් අනිවාර්යෙන් පරිස්සම් කරගන්න. කොහෙට ගියත් බයිසිකල් ලොක් එකක් දාන්න. මොකද ජපානයේ නැති වෙන ප්‍රධානම දෙයක් තමයි කුඩයි බයිසිකලුයි. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම ඔන්න ඔය ටික මතක තියාගන්න. ඉතින් ඒක නිසා බයිසිකල් කතන්දරේ සරලව සුන්දරව කිව්වොත් එimhe ඔන්න ඔය ටික තමයි සරලවම තියෙන්නේ. ඉතින් ඒක නිසා බයිසිකලයක් ගන්නවා නම් බයිසිකලයක් බලනවා නම් හොඳට බලලා කරලා ගන්න. ඉතින් රිවිව්ස් එකෙන් ගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. දැනට ඔයගොල්ලන්ට පදින්න බයිසිකලයක් තමයි අවශ්‍ය වෙන්නේ ඕන කෙනෙක්ට. මේ මොකද බයිසිකලෙන් නැතුව කිසි දෙයක් කරගන්න බෑ. අපිට හැමදාම ජොබ් වලට පයින් යන්න බෑ.
බයිසිකලයක් අත්‍යවශ්‍යයි මේ. ඉතින් ඒක නිසා බයිසිකලයක් අනිවාර්යෙන්ම ගන්න ඇවිල්ලා බයිසිකලයක් අරගෙන ඕගොල්ලන්ගේ වැඩ ටික පහසු විදිහට කරගෙන යන්න. එහෙනම් සරලව මම හිතනවා ඕගොල්ලන්ට මම කියපු දේවල් ටික සරලව තේරුණා කියලා. ඉතින් තව මොනවා හරි බයිසිකල් සම්බන්ධව හරි මොකක් හරි වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මාව කන්ටැක්ට් කරගන්න ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකෙන් ඕගොල්ලන්ට මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් මොකක් හරි මැසේජ් එකකට මට රිප්ලයි එකක් දාන්න බැරි වුණා නම් ඒකට සමා වෙන්න ඕනේ. ඉතින් රිප්ලයි එකක් දාන්න බැරිවීම ගැන ඇත්තටම වැඩත් එක්ක ගොඩක් ඒ කියන්නේ කාර්යබහුල වෙනවා ඒවත් එක්ක. ඉතින් ඒක නිසා ඒවට සමහර රිප්ලයි එකක් නොදා ඉන්නේ නැති. ඒවට හිතමනාපකම් තියාගන්න එපා. ඉතින් මොකක් මාරි ගැටලුවක් තියෙනවා නම් මට අයියා හදිස්සියක් කියලා මැසේජ් දාන්න. ඒතර මම අනිවාර්යෙන් බලනවා. ඊළඟ වීඩියෝ හැමෙමු සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න මතක කරන්න එපා. එහෙනම් බයිසිකල් සම්බන්ධව තව මොනවද ගැටලු තියෙනවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් තියෙනවා. ඒවට මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් සහ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් ඔකට දාන්න පුළුවන්. මම ඒවට ඔයගලන්ට රිප්ලයි එකක් දාන්නම්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ හැමෙමු. එතකන් සියලු දෙනාටම